ශාසනයේ දානක බලවේගය මේ විසුණු වහන්සේ බෞද්ධ යතිවරයන් වහන්සේලා එසා තව සුළු මොහොතකින් මේ ස්ථානයේ ඔබ පෙර දුතු ඒ නිවේශයේ සිටින දරුවෝ තව සුළු මොහොතකින් ඒ උතුම් අරහත්ත්වයේ ඇඟලාගෙන මේ ශාසනයේ ප්‍රකාශකාරය බවට පත් කළා. තව සුළු මොහොතකින් ඔබ අභිනවයට පැමිණෙනවා. ඒ උතුම් වින්කමට මේ තමෝපෝ දායකයෝ වගේ මේ සාසන බංගලෙන් මේ ප්‍රදේශවාසී දායකයන් ආදී සිටිනතු ඒ වගේම ඥාති බඳුන් ඥානනාම මේ උතුම් මේ කොටස් ආයත බවට පත් වෙනවා. සාධනා පාස්කේ මේ ප්‍රදේශවල මොහොත කරනවා. එහෙනම් හැමදෙනාම සාධකාරයක් පවත්වාගෙන දැන් මේ වෙලාවේදී මේ පුංචි දරුවන් දෙදෙනා ශාසනයට ආමාන්‍ය මට්ටමින් ඇතුළත් කරගත්තා. ආමාන්‍ය වූ අත්පත්‍යය තෙමතු විච්ච සාමනීර දසසීල දමනු ඇවිදි පොඩි හම්සේලා නෙවෙයි. ඒ සම්මේ වෙලාවේදී අපි මේ පුංචි දරුවෝ ඇවිදි කරලා ශාසනයට ඇතුළත් කරනවා.
ඔයත් මොහොතක කලින් පංචශීලයේ සමාදන් වුණා, සිල්ලුතුන් බවට පත් වුණා. ඊට වඩා වෙනස් මේ සාමනීර දස සීලයේ කියන එක දස සීල් සමාදන් කරනවා කියන එක ඊට වඩා වෙනස්. මේ සෞබ හොඳින් බලාගෙන ඉන්න, හොඳින් ශ්‍රවණය කරන්න සාමනීර දස සීලයේ සමාදන් කරවන ආකාරය. හොඳයි සාදුකාරයක් පවත්වන්න. ඕකා සහම්බන්ති කියන්නේ අපජ්ජා දස සීලං ධම්මං යාචාමි අනුග්‍රහං තත්වා ඊලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය ඕකාස අහං බන්තේ අපජ්ජා දස සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේතමේ භන්තේ අනුකම්පං උපාදාය අතියම්පි ඕකාස අහං බන්තේ ඉසරණේන සත්‍යං පබ්බජ්ජා දස සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේතමේ භන්තේ අනුකම්පං උපාදාය යමං වදාමි තං වදේත අමබන්ති නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉසරණ සමාදම් කරවනවා මේකෙ කියවෙද්දි අලමයන්න කියවෙනවා බුද්ධම් සරණම් ගච්ඡා ඉන්නෝනේ මම කියන්නම් ආදම ඉඳලා ඒක කියන්නේ බුද්ධම් සරණම් ගච්ඡාමි ධම්මං සරණම් ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි අතියම්පි ධම්මං සරණං ගච්ඡාමි අතියම්පි සංඝං සරණං ගච්ඡාමි මන්දම් මේ සරණං ධම්මං සරණං ඉස්සරහට තුනම කියනවා තුනම ඉස්සරහට වාර කරනවා මම කියන විදිහට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
ඉස්සර නියම නැවත බිඳුව කියලා කියනම බිඳුවෙන් කියවෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. දස සිල් පිට සමාදන් කරනවා යන ප්‍රමාණ විදිහට මම කියන පස්සේ යන්න පානාති පාතා වේරමණී සික්ඛාපදං අදින්නා දානා වේරමණී සික්ඛාපදං අප්‍රාප්‍රමචර්යා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං විකාල භෝජනා වේරමණී සික්ඛාපදං නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ ඨානා වේරමණී සික්ඛාපදං විලේපන උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං ජාත රූප රජත පටිඝානා වේරමණී සික්ඛාපදං ඉමානි පප්පජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි. ඉමානි පප්පජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි. ඉමානි පප්පජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි. විසරණේන සද්ධින් පප්පජ්ජා දස සීලං ධම්මං සාදුතං සුරක්ෂිතං සත්වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං උපජ්ජායෝ මේ බන්තේ හෝනි
සාදු ලෝකාස සම්පටිච්ඡාමි උපජ්ජායෝ මේ භන්තේ හෝහි සාදු ලෝකාස සම්පටිච්ඡාමි උපජ්ජායෝ මේ භන්තේ හෝහි සාදු ලෝකාස සම්පටිච්ඡාමි आचार्यो मे भान्ते होहि साधु लोकास संपटिच्छामि आचार्यो मे भान्ते होहि साधु लोकास संपटिच्छामि आचार्यो मे भान्ते होहि साधु लोकास संपटिच्छामि ලැබෙනුනි දැන් මේ උතුම් ප්‍රෝග්‍රෑම් මංගල්‍යයේ නිමවටපත් වෙනවා ඔබ දැන් මේ මොහොත තුළ දකින්නට ඇති යම් කටයුත්තක් දැන් ඔබ අහලා තිබෙනවා දසසිල් සමාදන් වෙනවා කියලා මේ පුංචි ස්වාමීන් වහන්සේලා මේ පොඩි හාමුදුරුවෝ අද සමාදන් වුණේ දසසීලයේ නෙවෙයි සාමණේර දසසීලයේ දැන් ඔය සිල්පද 10ම අවසානයේදී එකට බඳිනවා හරියට දර මිටියක් වගේ. දැන් උපාසකම්මලා සිල් ගන්නකොට දසසිල් සමාදන් වෙනකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදි වශයෙන් සිල්පද 10 වෙන වෙනම තමයි සමාදන් වෙන්නේ. නමුත් මේ සාමණේර දසසීල විශේෂත්වය තමයි පෙන්නතුනේ මේ සිල්පද 10ම එකට බැඳලා දර මිටියක් වගේ එක වාක්‍යයකින් බද්ධ කරනවා. ඒකේ අදහස තමයි මේ සිල්පද 10න් එකක් කැඩුනොත් 10ම කැඩෙනවා. ඔබ දසසිල් සමාදන් වෙනකොට එක සිල්පදයක් කැඩුනොත් කැඩෙන්නේ එක සිල්පදයක් පමණයි. එසා මේ සාමණේර දස දෙවෙනි වෙන්නේ උපසම්පදා සීලයට පමණයි. කෝටියක් සංවර සීලයට පමණයි දෙවෙනි වෙන්නේ. මේ සාමණේර දස සීලේ කාම බල සම්පන්න සීලයක්. ඒ සීලය තමයි සමාදන් වෙන්නේ. දැන් මේට පෙර සුළු මොහොතකට පෙර ඔබට මේ පුංචි පොඩි හාමුදුරන් වහන්සේලාට අම්මා තාත්තා හිටියා. අම්මා තාත්තට වන්දනා කළා. දැන් අව සුළු මොහොතකින් මේ දෙමව්පියෝ මේ පුංචි පොඩි හාමුදුරන් වහන්සේලාට වන්දනා කරනවා. පුද පරිස්කාර පූජාවන් සිද්ධ කරනවා. දැන් සුළු මොහොතකට පෙර දැක්කා යම් වාක්‍ය ප්‍රකාශ කරලා මේ ස්වාමීන් වහන්සේලා සමග බද්ධ වෙච්ච කාරණාවක් කියපු වෙනවා. මේ පුංචි පොඩි හාමුදුරන්ගේ සැබෑ අම්මා තාත්තා ඔබ වුණාට අද පටන් අම්මා තාත්තා විදිහට කෙනෙක් මේ ආචාර්යයන් වහන්සේ සහ උපාධ්‍යායන් වහන්සේ මේ තමයි අම්මා තාත්තා දෙදෙනා. අපේ වජිරවංශ අවසර උපාධ්‍යායන් වහන්සේ අද පටන් මේ පුංචි පොඩි හාමුදුරන් වහන්සේලාගේ තාත්තා. අපේ කත්නෝරු සිරිධම්ම පඬිත හාමුදුරන් වහන්සේ අද පටන් පුංචි හාමුදුරන්ගේ අම්මා තාත්තා දෙන තමයි මේ අපට පුංචි කාලේ අපේ ලොකු හාමුදුරුවන්ගේ ආදරය කරුණාව දයාව ලැබුණා. ඒ ආදරය දයාව කරුණාව නිසාමයි අවුරුදු 10ේදී පහන් නොතේරෙන තාම ලාමක ලපටියේදී අධ්‍යක්ෂ ලබාගෙන මේ ගමන ආවේ. මේ පුංචි දරුවන්ටත් එහෙමමයි. මේ අම්මා තාත්තා දෙපළගේ ආශිර්වාදයේ දරුවෙක් ලෙස සෙනෙහවන්ත පිය කෙනෙක් වගේ මේ පුංචි හාමුදුරුවන්ට අද පටන් අප්මානව සෙනෙහසක් දයාව ආදරයක් දක්වාවි.
ඒකයි මේ ශාසනයේ තියෙන සුවිශේෂී බව. මේ අය දරුවෝ නෙවෙයි, ඥාතින් නෙවෙයි, කලින් අඳුනන අය සමාජ නෙවෙයි. නන්නාඳුන අය අපේ දරුවෝ කරගෙන අපේ දරුවෝ ලෙස දුකට සැපට බලලා දෙහෙත් අරන් දීලා ඔළුව රදේද උනද බඩේ මාරුවද ඉන්ද්‍රිස්සාවද පොඩාඳුන ඉන්න කියලා දෙහෙත් අරන් දීලා අර මාතෘ සනිහසෙන් පීත්‍ර සනිහසෙන් මේ අපේ අවසරල්ලා මේ අපේ කප්පෝය හම්බුව අදපටන් ඔබට සනිහස දක්වාවි. මේක තමයි ශාසනික බැඳීම. කිරි ආදියර වගේ වෙන් කරන්න බැරි ශාසනික බැඳීමක් තමයි ගොඩනැගෙන්නේ. ඒ ආදරය දයාව කරුණාව තුළමයි මේ ශාසනය තුළ මේ දරුවෝ දවසින් දවස අධ්‍යාපනය ලබලා දැනුගත්කම් ඇති කරගෙන ගණපතියක් කියන්නට බුද්ධ වන්දනාවක් බෞද්ධ පූජාවක් කියන්නට දක්ෂ පක්ෂයේ විච්ච අය බවට පත් වෙන්නේ. අපේ කර්ණෝරේ සිරිදම්ම හාමුදුරන්ගේ කුඩා අවධියක් අපි අහලා තියෙනවා. උන්වහන්සේ ආවගමන්ම එහෙමමයි. ගුරුවරුන්ගේ ආශිර්වාද මඟ පෙන්වීම මත අද ලෝකයක් පිළිගන්න රටක් වටේම ලෝකයක් වටේම යතිවරයන් වහන්සේ නමක් බවට පත් කළා තිබෙනවා. මේ පුණ්‍ය මහිමේ මතුවෙන්නේ මේ ශාසනයට කොටීමත් එක්කමයි. ඒසා අද දවසේදී මේ පුණ්‍ය ආම්දුරු මේ විදිහට උනාට තවත් වසර ගණනකින් දක්ෂ පක්ෂ ඉගෙන ගන්න දැනුගත් යතිවරයන් වහන්සේලා බවට පත් වේවි. අපි ඒ දෙස බලා සතුටු වෙමු. මේ අම්මා අප්‍රමාණව සතුටු වෙමු. ශාසනයට මම මහා පූජාවක් කළේ. මේ පූජාව හැම කෙනාටම බෑ. දරුවෙක් දෙන්නෙක් ඉන්න ඔබට පුළුවන් ද ඔබේ එකම දරුවා හෝ දරුවා දෙන්න අතරින් එක්කෙනෙක් ශාසනයට පූජා කරන්න. ඇඬු කඳලින්වත් දරුවේ ශාසනයට පූජා කරන්න බෑ. නමුත් ඒ බැරිදී තමයි මේ රත්තරන් දෙමව්පිය අද දවසේ සිද්ධ කළේ. සායිස්ථාන වැදගත් තමයි. මීට වඩා දීර්ඝ මනුශාසනා කරන්නේ නැහැ. ඉන් පසුව මෙතෙක් කල ගිහි නාමයෙන් කෙනෙක් සිටි නාමය වෙනුවට අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට අද පටන් මේ හැමදෙනාටම දැනගන්න ප්‍රෞජ්‍යා දුක්ඛ නැත්නම් ප්‍රෞජිත නාමයක් පැවිදි නාමයක් ප්‍රකාශිතපත් කරනවා. ඒ සඳහා අති ගෞරවනීය අපේ වජිරවංශ අවස්ථරට ගෞරවනීය හාමුදුරන් වහන්සේට ආරාධනා කරමින් මගේ අනුශාසනාව අවසන් කරන බෙදනා කරන දේවන් සරණයි. වැඩකට වඩා දයාවදාන ගෞරවනීය මනසයි. එවැගේම අපේ ජනාධිපති මැතිණිය අනුකුමාර සනායක මැතිණිය නැතිනි ඇතුළු ඇති මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ දරුවන්ගේ දැන් පොඩි හාමුදුරුවෝගේ මව්පියන් ඇතුළු නෑදෑයිකවත් එවැගේම අපේ නායකතුළු මව්පියවරු දරුවනි මෙතෙක් කල ගණේවැව පන්සලට බාර දීලා හිටපු රාජිත අනුප පුතණුවන් ඉස්සරහට ඒ ශාසනික ව්‍යවහාරයේ වශයෙන් ගණේවැවේ අමිත වංශ පොඩි හාමුදුරුවෝ කියලා අපි හඳුන්වනවා. එවැගේම මෙතෙක් කල ඔසාන් රාබිදු නාමයෙන් මේ විහාරස්ථානයේ අද දක්වා හිටපු මේ පුතණුවන් අද සිට ගණේවැවේ සුමන වංශ පොඩි හාමුදුරුවෝ බවට පත් වෙනවා. මෙතෙක් කල ප්‍රමුඛිත ආකාර වශයෙන් හිටපු අර හොරතල් දරුවා ගණේවැවේ රතන වංශ පොඩි හාමුදුරුවන් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ශාසනික ආශ්‍රයය අපේ ජීවනී ආම්රන් වහන්සේ සඳහන් කළා වගේ දැන් විනාඩි ගණනකට ඉස්සරලා අම්මා තාත්තගේ දෙපා වැඳලා මෙතනින් සුප්‍රමෙන් ආවාසයට පිටත් ඒ කිදෙන ආපහු මෙතෙන්ට පැමිණියේ සිවුරු කඩවාගත් අත මුඩු කරගත් බොහෝම හුරුහුරුදි
ආදරණීය දයාබර කුඩා පුංචි හාමුදුරුවෝ ඉදිරියේ ඒ නිසා ඔබ හැමදෙනාම කල්පනා කරන්නට මෙන්න මේ පරිත්‍යාගය කළ මේ අම්මා තාත්තා අපේ දිවනි හාමුදුරුවෝ මතක් කළ පරිදි අශෝක රජුගේ වගේ මහා පරිත්‍යාගයක් කරපු අම්මා තාත්තා බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා රටක් වටින ගෞරවනීය හාමුදුරුවෝ වැඩ වාසය කරන මේ ගණේවැව පින්බීමට මේ ධර්ම පූජා කරලා ආසනික දායාදේ කරලා දීලා උන්වහන්සේ වැනි උගත් වියත් බෞද්ධ ධර්මදර ධර්මාන් ධර්ම අටිපන්න මේ රටේට වටිනා ගෞරවනීය මහා සංඝ රත්නය අනාගතයේ අපි අන්තිමටම දකින්නට ලැබේවා කියන ආශිර්වාදය කරමින් හැමදෙනාම සාදුකාරයක් දෙන්න ඔබ හැමෝටම දරුවා මේ අටුවව සම්මත දැන් ඔබට හිමි අවස්ථාව මේ පුංචි හාමුදුරන් වහන්සේලාට ඔබ මං පූජා කරන්න පරිස්කාර සෝදානම් කරගෙන ඇති අෂ්ට පරිස්කාර පූජාවන් තිබෙනවා නම් මේ දෙමව්පියෝ ඒ පොඩි හාමුදුරන්ගේ අම්මලා තාත්තලා එකතු වෙලා පළමු වශයෙන් ඒ පොඩි හාමුදුරන් අෂ්ට පරිස්කාර පූජාවන් සිදු කරන්න පරිස්කාර පූජාවන් සිදු කරන්න ඒ වගේම අනිකුත් ආයක කාර්කාදී පින්වලුත් තමන් සෝදානම් කරගත් යම් පුද පරිස්කාරයක් වේනම් මේ වෙලාව ඒ පුද පූජාවන් සිදු කරන්න අපි පුංචි හාමුදුරුවෝ මේ පිළිකර දීලා වන්දනා කරනකොට තේවා කියලා කියන්න ඕනේ. මේ පුංචි හාමුදුරුවෝ ඒ අයට පින් වැඩෙන්න සුවපත් වේවා කියලා සිතක් කරන්න ඕනේ. හොඳයි දරුවා සරණයි.
Bilang puja oh istilah dia betul kalau ini dia ini betul-betul पूजा
ඉන්නතුන් කවුරුහරි යන්න තමයි සියලු දෙනාටම ආහාර පාන ප්‍රාසන ලැබේ. ඉදල් පුරා ගන්න එපා. දායක මහත්තුරු අර සංග්‍රහයට අවශ්‍ය කරන දේවල් හදන්න. ඔය පැත්තෙන් පොඩ එඩක් දෙන්න පුජාරි පොඩ යනවා. අන්තිමට වසරේ මේ වරම් උඩින් ගියා. Thank you.